හෙලෝ ස්ටඩන්ට් කෝමති ඔන්න ගොඩක් කාලට පස්සේ වීඩියක් දානවා ඉතින් මම වීඩියක් දාන්න ගොඩක් කාලකට පස මොස කලින් වීඩස් දැන්නෑ ම ලයිව් තම ආවේ වෙබිලපන කෝස්සකින්සා එක්සෙල් බිගිනිින් කෝස්සකින් තමා ලයිව් ආවේ මට වීඩියක් අපත් කරේ මම මේ චැනල් එකට ගොඩක් කාලෙකින් ගැම කියන්න කියලා හිතුවේ ඉතින් ඔන්න ගොඩක් කාලට පස්සේ ඔන්න ගෙනාම වීඩිය එකක් ඉතින් එක්සල් කෝස එකම පටන් ගත්තා පස්ටේක ලයිව් ෂෂන් එක්කිනින්ම වාලා ආබුව දකිින් නැති ආපු නැතිය කවුර ඉන්නනම් බලන්න ම උඩි කාටත් දාන්න ඒ ලයිල් ස්ට්‍රීම් එකින් බලන්න ලයිව අපි එක්සල් වල අපි අතුරු මූුණත හඳුනා ගත්තා ඒ ලයිවගේදී ඉතින් අයම එක්සල් එක ම හිතුව ලයිව ස්ට්‍රීම් දෙ නැතුව මේ විදිර පොඩි ඉගන්න මාතෘ ගැයන් පොඩිවල කොටස් විදිහි කාඩලා වීඩියෝ පලේලිස්ටක් විදිට අප්ලෝඩ් කරන්න හොඳයි කියල හිතම චැනල් එකට මොදර ලයිව ස්ට්‍රීම් අර පෙරන්දිය සාමාන්‍යෙන් අර පොඩි බෝරිං ගතියකුත් තියෙනවා අරනික අපිට අවශ්‍ය වැදගත් වෙන කොරස්ටික මම අර අඩලා ලේලිස්ටක් විදිර හදන්නදා මගේ මේවා වුවමනාව තියන්නේ එකයි මම විදිර වීඩියෝස් අප්ලෝඩ් කරන්න හිටිය ලයිස්ට්‍රීම් නැතිව එනගඉතින් අපි වැඩි කතාවක් බහක් නැතුව අපිට කතා කරන්න තියෙන එක්සෙල් වල අද දෙවනි සිෂන් එක ලයිව ස්ට්‍රීම් එක මේක දෙවනි සේෂන් එක දෙවනි වීඩියෝ එක තින් අපිට අද තියෙන්නේ එක්සෙල් අතුර මුණතේ තත් ඇතුළත් කිරීම කියන මාතෘකා යටතතම අපිට අද වීඩියෝගේදී ඉගෙන ගන්න තියෙන ඉතින් හැම ස්ටඩන්ට තම වීඩියෝ බලන්න ගන්න ඒවගේම කවගෙන් හැමෝට මුනම් බලන්න පුළ මේ විට පොද එක්සෙල් කියන්නේ ඔෆිස් පැකේජ කියන්නේ ඔෆිස්වල වැඩ කරන්න අත්‍යවශ්‍යන සොෆ්ටයගන්න තොට ඔෆිස් පැකේජකම අවශ්‍ය වෙන තොකට දැන් මේක ස්ටඩන් ලන යන ස්කෝල ගල ගන්න ති ස්ටල බලන්නවා ඒවගේ ඔෆිස්සල ගැන ජොබ් කරනය බලන්නවා එහම බාල අතිම හැමෝටම ස්ටරන් කියලා කතා කරන්න විඩිස් පල දැක කරගන්න පහන හරි එනයි අපි වැඩි කරන්නතුව වීඩ පටන්කමු අද දත් ඇතුළත් කිරීම පැත්තෙක් යන්ඩ තියෙන්නේ එන ගයිස් වීඩියෝකට සෙට්ටම් හෙන මම ඉස්සලා එක්සල් සොෆ්ටයි ඕපන් කරගන්න මගේ කම්පියුටර් එක එක්සෙල් යම සෝච් කරල ගන්න ලර්මන් හිතනවල එක්සල් සොෆ්ටයි ඔපන් කරන දන්නතික ම මට මතකනව පොස්ෂන් එක කියල දෙන්න ඇති පොස්ටේෂන් එක මට කියල දුන්න කියල පොඩි මතකයක් තියෙන එක්සල් එක ඔපන් කරන විදිිය මට හරියට මටන කමටම තවපාරක් කියල් දෙන්න එක පොතමට හිතන තවපාරක කියරදුන්න හොඳයි කියල පොද කම්පියුට එකක් කතීම තලලා නැති අය එක පාරක් එක්සල් කෝපල් කරනට කියරදුන්න කියලා යට මතකිටින්න පොද මට එක කොතනම දන්නවයි ඒකින් දල් තවපාරක් මම කියර දෙන්න එක්සල් සොෆ්ටයි ඕපන් කරන්න කොමති හරි ඒකට වාලට පුළුවන් ඉස්සලා ම එක්සල් සොෆ්ටක ඕපන් කරනම කෙටිය හික්මට ගන්න ගොල්ම මේටික කියව්වා පොස්ටේෂන් එක හරද ලයිව ස්ට්‍රීම් එකම කිව්වා ඒකින් දැන් ඒක ගන්න පියෝද මේක ගන්න ොන්න එහින්ද වැඩි දැනුව ලබාගන්න ලයිව ස්ට්‍රීම එක බලන්නම මුණි කාඩක් ඉස්සර දැන් හල ඒකරහිම් බලන්න තකොට මේ පොඩ කෙටින් කියන්න දැන් අපේ කම්පියට ඔෆිස් පැකේජ්ක තිය මත කියල් දලාගන්න ඔෆිස් පැකේජ්කට වර්ඩ එක්ල් පවපෝයිට ක්ස් කියන සොෆ්ටස් තකොට දැන්ගේ සොෆ්ට අපේ කම්පියට ස්ටෝ කල තින කියලක දැනගන්නන අපිට පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා එක ක්‍රමයක් තමා මෙතන අප ඩෙස්ටොප් එක රයිට් ලික් කරලා මෙතන නිවලට හිල්ල බලන්න පුළන් මෙ මේ දිර Microsoft Access database Microsoft Word Access PowerPoint පබ්ලිෂ ඒවගේම ඒවගේ මේ විදිර ඩොකමටස් ටික පෙන්න්නෙනවන මේ වගේ ෆයිල් වගේ පෙන්න්නනවන අපේ කම්පියට ඔෆිස් පැකේජ්ක දාලාදී හරිද ඒක එක ක්‍රමයක් ඔතකොට තව ක්‍රමයක් තියෙනවා ඒක තමා අපේ මේ තාස්වායගේ අපි සර්ච් බායක තියෙනවනි අන්නේ සර්ච් බායක ඕපන් කරන අපිට පුළන් මෙතන එක්සෙල් කියලා ටයිප් කරන්න තකොට එක්සල් සොප්ටයක මේ විදිර උපන් වෙනවා මේ විදිර අපට පෙන්න්නවා ඉන්ටපේස එක මේ විදිර එක්සල් සොප්ටයි අපට පෙන්න්නනවන අපේ කම්පියකට ඔෆිස් පැකේජක දාති එක් සොප්ටයි උතර අපි ඩවලෝඩ් කරගන්න බෑ අපේ කම්පියට අපි ඩවලෝඩ් කරන්න ඔෆිස් පැකේජ්කම ඩවලෝඩ් කරගන්න ඕනේ එතකොට තම අපිට මේ එක්සල් පවපොයින්් වර්ඩ් ඇක්සස් ඒ වගේ හැම පැකේජක රදාල් හැම සොප්ටයකම අපේ කම්පියුට ඉස්ටෝල්වෙන් හරි තමන් එක්සල් ගෝබන් කරගන්න මේ විදිහට ඉතිම මේටින් කලින් කිවගේ මේටිකම කලින් ලයිව ස්ට්‍රීම එකට කිය දුන්න පොස්ටේෂන් එකේදී ඉතින් මං ඒ පොඩක් කෙටින් හැඳුන්ේ පොඩ්ඩමට තවපාරක් කියද හිතකොද ඒවාර එක පාරක් වාලා බැලු වීඩක බැලුව කියලා පොඩ් මතකිටින් නෑන ඕපන් කරගන්න ඇගැන මතකිටින් නෑගම පොඩ්ඩකායි කියර දුන්න කෙටි හරි දැන් ඔන්න ඔවිදිහට දැන් අපි එක්සල් ඕපන් කරගම මේ විදිරන්නේ ඕපන් මේටිකත් ලව්ගෙදි කියර දුන්නා
අපිට දැ මේ බෑන් බ්ලෑන් ඩොකමට කෝපන් කරන්න තියෙන විතර බ්ලෑන් බෝක් එකට යන්න තිය අල් මගොන්න ඒකත් පොට්ටකයි මතක් කර පොද වාලාට මේ පොඩ්ඩ මේකායි මතක් කරන්න තම මංහෙම් කර කිව් හරි අපි ලයිවිශෂන් එකේදී මේක අතුරුමුණ තොක්කම හඳුනා ගත්තා මේ වඩක නම් මෙය මොනවද කියලා අපි බැලවා ඒටික හරි අපිට දැම් මේ අද මාතෘකාව තියෙන දත් ඇතුරත් කිරීම එක්සල් ශීට් එකට දත් ඇතුරත් කරන්න කොහොමද කියල තමට අත කතා කරන්න තින් අපි එන ඒක කතා කරමු ඉස්රාන්සන් අපි දත්තයක් කියන මොකද මොකරි තොරතුරක් මේකට ඇතුරත් කරන එක දත්තයක් කරනවාන තවට දැන් අපිට මේක දැන් වර්ඩ් දන්න දැ වර්ඩ් දන්න තිවිතර වර්ඩ් එකට දත් ඇතුරත් කරනවාගේ තම මේක ඇතුරත් කරන අප නිකන් ටයිප් කරන්න තින් හැබයි මේක වෙනස් ටයිප් කරන්න තියෙන මේ කොටුවල ඇතු අද මේ සෙල් එකක් ඇතුට කොටුවක් කියන්න මේවට කියන සෙල්ල එකක් හරිද මේක කොටුවක් අපි කියනවා සෙල් එකක් කියලා සිංහලෙන් කෝෂයක් හරිද ඔතකොට දැ මේ කෝෂයට අපි මේ සිලට් ගැන්න මේ සිලට් කරපු සෙල්ල එකට අපිට හඳුන්දනවා එක නම්මකි එකන අපි මේ සිලට් කරපු සෙල්ල එක අපිට කියන්න පුළුවන් එක නම අපි මේක හඳ ගැන්න අපි මේක කිය නම් කරන්න පුළුවන් නමකි අපේ නම නම් කරන්න මේ විදියට ඉස්සලාම D3 කෝෂය හරිද දැන් ඉස්ලාම් මේ උඩ තියෙන පැත්ත තම ගණ්ඩින් ගණන් කර හරිද දකන් මාකරි සෙල්ල එක අපේ සෙල්ලෙක්කට කියන නම අපි අඳුරගන්න මේ විදිහයට ඉස්ලාම් අපි සෙල්ලගේ උඩ අතර තියෙන එක තමා ඉස්ලාම්සි ලට් කරන්නේ ගැන මේ උඩාද තියෙන දී අපුර තොකොල්ල දී ඊට වස මේ පැත්ත තියන්නේ තුනේ ලක්කම තවන මේක D3 කෝෂය හරිද වාට දැම් මෙතන මේ වෙන්න මෙතන තියෙනවා මේ අපේ මෙතන තීරුවත් තියෙනවන මෙතන අපිට බලාගන්න පුලන් අපි අවශ්‍ය සෙල්ල එකක් මෙම සිඩට් කරට පස්සේ මෙතනේ අදාළ සෙල්ලගේ නම මේ විදිර වැට නම එක මේ F3 කෝෂ් හරිද දැන් මෙහෙම සිලට් කරොත් එහෙම මෙතන වැටනවා මේ E3 කෝෂය කිය හරිද එහෙම සිලට් කන ප්‍රවත් කියන හරිද එහෙම අපිට මේ කරම් ලාපෙට මේම අවශ්‍ය නම අවශ්‍ය සෙල්ලක මෙහම සිලට් කරාට පස්සේ අපිට බලාගන්න පුලන් මේ විදියට මේ සෙල්ලකට අදාල නම අපිට මෙතන මේ විදිර පෙන්න්න හරි තොරන්න එක දෙයක් වාලදැන් ඉගෙනගෙන තියෙනවා මේක හරද ඔන්න මං එක්සලෝල එක පොයින්ටක් කිව්ව හරි එතකොට දැන් අප දැන් එක්සලෝල අද මාතෘකාව දත් ඇතුරත් කරන තියෙන දැන් මම ඇතුරත් කරන්නම් ටේබල් එකක් මේ විදිර අපි මේ ටේබල් ගැන හිමීට පස්සේ කතාකරු මාතෘකාවට මන්දිගන්න දත් ඇතුරත් කරන්න අවශ්‍ය වෙන නිසා ටේබල් එකක් මේ විදිර ටයිප් කරගන්න එ වචන ටිකක් දාලම මෙතන විදියට ස්ටඩන්ට් නේම් කියර ටයිප් කරන්න හරි තාජුට්ටක් තවදයක් කිය දෙන්න තිනවා දැන් මෙතන දැන් අපි වර්ඩර ටයිප් කරනගේ වර්ඩ් දන්න දන්න ඇත්ත කමන්නෑ රත්ම ඉදිරට හිතා නින්න එක සිරිසයක් ගන්න වීඩිය සිරිස ඔපිස් පැකේජ්ගේම මෙතන දැන් අපි කොටුව කරන මේ සෙල්ල එක්නම කලින්ගේ සෙල්ල එක් තම මේ ටයිප් කරන තියනික අපිට දත් ඇතුලත් කරන්න තිී තොට දැම ස්ටන් නේම් කෙනක මේ සෙල්ල ඇතුල තම ටයිප් කරදී හැබැයි මේ සෙල්ලගෙන් පිට පැනලා තියෙන මෙන්න මේ නේම් කියන වචන දකොට දැන් අපි දැ මේ සෙල්ල එක මක්හරි ටයිප් කරොත් හෙම මොකද වෙන්න බාන්නව නර නේම් කියන එක ඉතුරු අකුරු ටික යට මැකුණනේ මැකුන්නෑ මේක ඒ වචනටක යටට ගිය මම මේ ටයිප් කරපු හිරුෂයගෙන වචන උන්ට ඇවිල්ලා අර වචනටක යටට ගිහිල්ල හැංගුණ ඒක තමා වුණේ මොකද මේක සෙල්ල එකක් ඇතුරෙන් ටයිප් කරේ මේ සෙල්ල එකේ මොනහරිඩ ටයිප් කරහාම ඊට පස්සේ මෙන්න මේ සෙල්ල එකේ මොනහරි වචනයක් ටයිප් කරලයි මේ සෙල්ල එක පිට පැන්නොත් අපි මේ සෙල්ල එක ටයිප් කරපු ගම ඒටික වැහෙනවා මේ සෙල්ලක අපි වචන ටයිප් කරමු හිද දැන් අපිට මොක්හරි හිසිනයක් වෙලාගන්න මොක්හරි දෙයක් වෙලා අපිට මේ මොක්හරි මේ වචනය අපිට මේ අපුරු ටික බලාගන්න අවශ්‍යනම් අපිට තියෙන මෙන්න මෙතැන්ට ඇරවිල්ලා මෙන්න මේ විදිහට නියන් අර ඇරෝ හෙඩ් දෙකත් දෙපැත්තර තියෙනවන අන්න ඒක ඒ පෙන්න්නවන අපට මේක කලික් කරන මෙහට අදගෙනට තියන්නේ අන්න තොකට අපේ සෙල්ල එක විත් එක පලල වැඩි වෙනවා අද තොකට අපිට මේ විදිට බලාගන්න පුළුව අපිට ඕන මේ විදිර ඕන තීරුවක මේ විදිර පලල වැඩි කරගන්න පුළුව හරි ඒක ප්‍රශ්නයන්න හරද ඕන විදිහ බලාව පල වැඩි කරන්න පුල දැන් අපි මංඒක කියරදුන්ට මේ මෙතනදම පොයින්ට ඇහුුණා ඒසිතමන් ඒක මේ වෙලාම කියරදුන්න හරි මෙතර ටයිප් කරගන්නම් ස්ටඩන්ට් ඒ සබ්ජෙක්් ය ටයිප් කරගන්න හරි මම මෙතන ටයිප් කරන්නම් කමල් අපටයින් සබ්ජෙක්් කියල මෙතන දරන්නන්නේ ස්ටඩන්ට් නේම්
හරි මම මේ කරන දේවල් වාල මේ දැම්ම එච්චර වැඩිය හිතාගන්න පාම මේ කරන විතිය මුණවල් මම මේ කරන්න කියලා මම ඉදිරියට මේ කරන විති ඔක්කොම කිය දෙනවා දැනට වාල මම මේ වගුව ටයිප් කරගන්න මට විනාඩියත් දෙන්න මම මේ කරන විදි ස්රට කියල් දෙෙන හරි මම මේක විත්ත පොඩ්ඩක් විත්තක වැඩි කරගන්න පොඩ්ඩ මෙතර හරි ඔන්න මෙතන පොඩි පාලය එකක් දෙන්න ඒවන් ඉස්රට ඔක්කොම කියල දෙනවා ඇතක පොඩ්ඩක් විසලයි මෙ මං කලින්ගේ වගේ මේ ම මොකක්ද මේ කරන්න කියලා දැම්ම වැඩි තන්න එපා මේ කරන ඉස්රට කියල් දෙන ඉස්තර ස්රහටන ශෂනලින් ඒවා ඉගෙන ගන්න පුල දැන්ට පොඩ්ඩක් මේ වගු අදකමු අපේ වගෝදාගමු අම්ම දෙනවා කමල්ට සිංහල වලට සබ්ජෙක්් මාක්ස් කියල දෙන්නගේ සිංහලවලට ලකුණු තියෙනවා 50ක් තැමිලට 25යි කමල්ට අයිටිවලට 60යි මම රැන්ඩම් ලකුණු ටිකක් දාගන්නම් වාට මෙතන කියල දෙට දෙයක් තියෙන එකයි විදිහට අපිට පුළුවන් එක්සෙල් වල අපිට සාමාන්‍ය ටයිප් කරනා වගේ දත්ත ඇතුළත් කරගන්න පුළුවන් හරිද දැන් අපි දත්ත ඇතුළත් කරා අපේ එක්සල් ශීට් එක් දත්ත ඇතුළත් කරේ ඔන්නවා විදිර අපට සාමාන්‍යයේ වර්ඩ් එක ටයිප් කරනා වගේ සාමාන්‍ය අපි නිකන් ටයිප් කරන විදිර අප මේ එක්සල් සෙල් පාවිච්චි කරලා සෙල් වල ඇතුළ අපට දත්ත ඇතුළත් කරන්න පුළුව දැන් තුළ මේ සෙල්ලයක් ඇතුට අපි ටයිප් කරන්න ඉඩ මදින අපිට පුළුවන් මෙතන විත්තක වැඩි කරලා ටයිප් කරගන්න පුළුවන් හරි ඒක වල දන්දන්න එතකොට මම ඉවේ දැ මේ අපි වගු ඇඳගත්තනි දැන්ගොන්න අපි ඒ ගැන කතාගල්ල වෙන දැන්ගොන්න අපි දත්ත ඇතුරත් කරන විදිේ දන්න හරිද ඔන්න හරි ම දැන් දත්ත ඇතුරත් කරන විදි කියල දුන්න කියන්න අපිට පුළුවන් ඕනම ශෙල්ල එක ඕනම විදිහට අපිට දත්ත ඇතුරත් කරන්න පුළුවන් හරිද ඕ විදිරතම අපි එක්සල් වල දත්ත ඇතුරත් කරන්න නට අපිට දැන් මෙතනින් අපිට ෆොන් ගැන නොන් දැ ෆොන් ගැනත් මම් පොඩ්ඩක් අද මෙතන කියලා දෙන්න අපිට පුළුවන් දැන් වර්ඩ්වල වගේ මෙතන අපිට කැමති ෆෝන්ටක් පාවිච්චි කරන්න පුළුව හරි සිංගල ෆොන්ටනත් පුළුව හරි ඕනම එකට සිංහල පොන්ටලත් පුළුවන් සිංගල පොන්ටක් කරන පෙන්න්නන ම සිංහල පොන්ට දැම්මත් දන්න වේ ආන සිංගල් පොන්ට ආතියනවා හිතක් මෙතන සිංගල් පොන්ටම දැම්මින තාම එකට මම මේ ඔස් එක වෙනස් කර මේ තිබ්බේ ලවන් එක ඕස් එක් මඟයි ටෙන්න එක දාගත්තමගේ වැඩ වගේකට ලබන්න එක එඩික් කරගන්න බැරිහිද මම ටෙන්න එකට මේ අප්ඩේට් කර එකයි තාමට පොන්්ටික දාගන්න බැරුණ හරි මම දැම් මෙතන මේක දා තියන්නේ Google ඉන්පුට් ටූල්ල එක දා දෙන මෙතන වාර මෙතන බලාගන්න පුල Google ඉන්පුට් ටූල්ල දා තියෙනවා ඔන්න දැන් මම මෙතන ටයිප් කරන්න හරි ලකුණු කියලා ටයිප් කරන්න ඔන්න විදිට සිංහල ටයිප් කරන එක කිසි ප්‍රශ්නයන්න හරි තවාට එක ප්‍රශ්නයට මේක සිංහල ටයිප් කරන්න පුළුවන්ද දෙමල පුළුවන්ද ඕනම ලැංගේජ පුළුවන් හරි දෙක ප්‍රශ්නයන්න හරි දැම් මේ අපි දැන්ගොයලා දත්ත ඇතුළත් කරන තියන කතා කර දත්ත ඇතුළත් කරද විද මේතන තියෙන දත්ත ඇතුළත් කරනකට අපිට එක ස්ටයිල් දාන්නවන අපි දගේ දාන්න අවශ්‍යන ස්ටයිල් පොඩ්ඩක් කතා කරම ෆොන්ටරට දාල් ස්ටයිල්ටියක් කතා කරමු දාම්මංගර ෆස්ටේෂන් එකේදී වලට මේ ටැබ්බල තින දේවල් මම වලට කියල දුන්නේ නෑ තාම මේ විදිර වීඩියෝ සිරිස්සයක් ඇන්දි අපි මම එක්සාම්පොල් සරගෙන මේවා එකින් එක කියාගෙන එන මොකද ඒ විදිර කියල දෙදදි වාට පොඩ්ඩ කොලෝට යනකට මට තේරෙනවා එතම ඒද කියල දෙන්න හිතුවේ හරි දැන් මෙතන මේ පොයින්ට එක ඒදී කරන්න දත් ඇතුරත් කරන පොයින්ට එක ඒද අප මේ ෆෝන්ටලට දාන්න පුල ස්ටයිල් ගැන අපේ දත්තම හරි අපි ටයිප් කරට පස ඒවා දාන්න පුල ස්ටයිල් මොවාදගෙන් හරි ඇනිමේෂන්ස් වගේ ඇනිමේෂන් දාන්න බෑවගේ මං ගැනීමගේ මම කියන් හදන්න ෆෝන්ටෝට දාන්න පුලන්ගේ
පිටලික් බෝල්ට ඒවගේ තද පැහැ ගන්නන්න ඒවගේම ඒවගේ ස්ටයිල්ස් ගැන කතා කරන්න ඕන මේ පොයින්ට එකේදී ඒටිකන් දැන් කතා කරන්න දැම ෆෝන් කතා කර මං කලින් ගවගේමට කැමති ෆෝන් ටක් පාවිච්චි කරන්න පුළුවන්න්න මද ගොන්න කිව්ව කලින් හරිද කමති ෆෝන්ටක් ෝවිදිට ටයිප් කරන්න පාවිච්චි කරන්න පුළුව හරිද දැන් මේ සෙල්ල එකක් අපි මහර ටයිප් කරපු සෙල්ලෙක් කට මෙම ටයිප් කරගන්න අපි දැම ටයිප් කරපු සෙල්ල එකක් අපිට මේ අයින් ගන්න මේ ඩිලිට් කරගන්න ඕන්න එක ටයිප් කරපු අයින් කරගන්න ඕන්න අපට පුලන් කීබෝඩ් එක ඩිලිට් බටන් එක තිය හරද ඩිලිට් කියල බටන් එක තින කීබෝඩ් අන්න එක පුගම එක ඩිලිට් එහෙවන්න ඇත්තම් අපිට පුළුවන් අපේ කීබෝඩ් එක තින බැක් ස්පේස් කියල බටන්න මේ බැක් ස්පේස් කිය අන්න එක බොගමන් ඒ දේටන හරි වා දැන් මුකුල්ම දන්න තිය තින්නට මේක ඉගෙන ගන්න ඒගැන මෙක්සල් ඉගෙන ගන්න බලාන්න මුකුල්ම දන්න තියයි මං ඒයට එයාවත් මේකින් කර මේක දැනුම ලබාගන්න අවශ්‍යයින්ද හැමෝටම පුළුවන් විදිහට උගන්ටන්ට ඕනිහිද මම මුල ඉදම් උගන්නන්න ඒහින්ද හැමෝටම තේරෙනවා උගන්නන්න ඒහින්ද මේ ඔන්නිස්ක්‍රී කීබෝඩ් කොට දාලා මම කියන්න මේ කීබෝඩ් එක තියෙන ප්‍රශ්නය වන්නස්ක්‍රී කීබෝඩ් එක හරි මේක තම වන්නස්ක්‍රී ඔන්නිසින් කීබෝඩ් එක අද වින්ඩෝස් පාවිච්ච කරනගෙන දන්නවා දැනගන්න ඕන් දෙතයි ඔන්න ස්ක්‍රීන් ගීබෝඩ් එක ගැන ඔන්න ස්ක්‍රීන් ගීබෝඩ් එක වන් කිය ඕන් ගෙන මොකකර එකක්න ඉතින් ඔන්න ස්ත්‍රීන් තම හරිනව දැන් මේ අපේ කම්පියුටේ කීබෝඩ් එක වැඩ නැත්තා එකන කීබෝඩ් වැඩනත මේක පාවිච්චි කරලා අපට මවස් එකින් විතර ටයිප් කරන අරම මේ ගැන වැඩි කතා කරන්න අපේ මාත්‍රකාව එක්සල් හොඳ එක්සල් ගැන විතර අපි කතා කරන්න මම මේවට ආට පස්ස පොඩි පොඩි පොයින්ට කියලා දෙනවා අරද මම දැ වෙනම පෝස්ස එකක් පාවිච්චි කරගෙන පටන්ගන්න හිතාන ඉන්නවා පරිගණක දන මූලික කියල දෙන එක ම කලින් ලයි ස්ත්‍රීම් වලින් කියදෙන් හැතු තාම්මට එක පටන්ගන්න මැරුණා වෙලාවක් නැති හින්දා මම ඉදිියට පතන්ගන්න හිතාන ඉන්නවා ඉක්මනටම අවශ්‍යන පල්ලන් කමෙන්ටත් දානවා ඉක්මට පටන් ගන්න නැත්තම් පොඩ්ඩක් කල්යයි අවශ්‍යයි ඉන්නන මයික්මට පටන් ගන්න නැත්තම් පොඩ්ඩක් පරක්කු වෙලා පටන් ගන්න හිතානින් හරි මේකින් අපට මං කිය මේ ගත්තම ඔන්න ස්ක්‍රී බොඩ්ඩ ගත්ත මේ ඩිලිට් කියක මොකක්ද බැක් ස්පේස කියන්න මොකක්ද කියලවට පෙන්න්න හරිද මොකද මේ කීබෝඩ් ඩවල තියෙනද කීස් දන්න තිය තින්නන මුකුත්ම කම්පියුටය කතින් මල්ලාන තිය ඉන්න ඒහිතම මේ විදිර කියර දෙන්න ඕනි හේතු තැන් ඩිලිට් කිය කියන මේක ඩල් වාලා කීබෝඩ් කියන ඩිලිට් කියලම් වචන ඇති මෙතර මේ ඔන්න ස්ක්‍රී බෝඩ් එක ඩල් කියල විතර තිය හරි බැක් ස්පේස් එක කියන මේකට හරිද මේක දැන් අපි කරලා බලමු මම මෙතන ටයිප් කරගන්න මොකක් හරි වචන ටික හරි ඊට පස්සේ මම මෙතන ඩිලීට් කී එක ඔබනවා හරිද පොඩ්ඩක් ඉන්න දැන් ඩිලීට් කී එක ඔබනවා දැක්කද ඩිලීට් වෙනවා හරි දැන් මම බෑක් ස්පේස් එක ඔබන්නම්කෝ ඔන්න බෑක් ස්පේස් එක එවුවා ඒ ඩිලීට් කරන ඔන්න ඔය ක්‍රම දෙකකින් අපිට වචන ඩිලීට් කරගන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා වචන ඩිලීට් සෙල් එකක තියෙන වචන ඩිලීට් කරගන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා මම ඒකත් කියන්නම් මොකද මේව දැනගෙන ඉන්න එක හොඳයිනේ මේ අපිට එක ක්‍රම වස්සේ ඩිට් කරගන්න පුල ඒගැන අපිට අදාළ වචනය සිඩෙට් කරලා හෝ තෝරලා මෙත රයිට් පික් කරලා මෙතන තින ඩීට් කිය මෙතන ශිප් සෙල් ලෙප් කියන එක ඔබ හොම තියලා ඩියට් කරනද විදිර ඩිලිට් කරගන්න අපිට පුළුවන් හරි ඔන්න අපි ඒ ගැන කතා කර ඉදිරි තම අපිට දත්ත ඇතුවත් කරගන්න ති හරද අපිට දත්ත ඇතුවත්වාදී මම දැම මෙතන මේ මම දාලා තියෙනවා මෙතැට මේ කල දාදනවා බෝඩස් දාල් දෙෙන ගැන මුත් දැම් තන්න පා ොද ම කල් ඉස්රට කියල දෙනවා හරි දත්තයකට කලයදාන විදිිය හැම දැම්ම ඉස්රල් කතා කරන්නල් ඊළඟ සෙෂන් එක ඒක වෙන්නත් පුළුවන් ඒටික අපි ඉල්ළඟ සෙෂන් එක කතා කරමු දත්ත දැමට පස් කලස් දාන ඒගන කතා කරමු බෝල්් කරන විදිිය ඉටලික් කරන විදිිය අන්ඩරයින් කරන විදිිය ඒගන ඊළඟ ශේෂණ එකෙදි කතා කරමු පොද වීඩියකත් දික්කෙනවානි ගොඩක් එකවර කතා කරන්න ගිහම ඒක නිසාතම මේකම එක්වර ඔය ගැන ඔය කතා කරන්න ඇත එකවර ඒකයි වීඩියක දික්වෙන හින්ද දැනට විනාඩිස්සක් ගිහින් තියෙනවා හින්ද අපි හෙන ඔවිදිර තම දත් ඇතුරත් කරන්න තියෙන ඉලක්කම්සය වගේම මේ එක්සල් කියන්න ලොකු සොෆ්ට එකක් අයිසිටගෙන ඔපිස් පැකේජගේ තියෙන අමාරුම ඉගෙනගන්න අමාර්ම සොෆ්ට තම එක්සල් ගැන්න මෙතව කිසි අමාරුවන්න එක්සල්ල එක තම මාරු පො මේක ගොඩක් තියෙනවා ඉගෙනගන්න අමාරු දේවල් ඒදැම් ඉස්රට එන්න දෙයක්ම පොඩ්ඩක් කියන්න
දැන් අපිට පුළුවන් මේතන තියෙන ඉලක්කමයගෙන ගනිත මේ කටයුතුවට මේ එක්සල් යුදාගන්න තෝර්ද මේ මෙතන තියෙන මේ ඉලක්කං වල එකතු කරන්න අවශ්‍යතාවක් වුණ අපි කැල්ගේ උටරෙන් එකතු කරන්න අවශ්‍යනය අපට පුළුවන් එක කේතය අප ගැන මේ එක්සල්ල තියෙන සූත්‍රාවගේ ඒ සූත්‍ර දාලා අපිට පුළන් මේගේ එකතුව වගේම වැඩි කිරීම ගුණ කිරීම බෙදීම ඒ වගේ ගනිත කර්ම පවිච්චි කරල කවුන්් එක වගේ ඒවගේ දේවල් ගන්න අපි ඒවා ඉදිරියට කතා කරන්න තාම නෑ මොකද ඒවා කතා කරන්න කලින් මේ එක්සල්ලොල තියෙන මේ ටැබ්ස් වලින් වෙන දේවල් අපි කතා කරලා ඉන්නත් ඕන් අරද මම කලින් කිව්වා මේ ටැබ්ස් වලින් වෙන දේවල් කතා කරන්නේ එක්සාම්පල්ස් අරගෙන කියලා තෝට අපි මේ එක්සාම්පලුත් අරගෙන මේ ටැබ්ස් වලින් වෙන දේවල් කතා කරමු දැන්ගොට මං අද මේ ඩේට ගැන දත් ඇතුරත් කිරීම මාතෘකාව යටතේ අපිට දාලා වෙන දේවල් කතා කරයි ගැන ෆෝන් පැත්තර කතා කර තව චූටි දැක් කියන්න නමතක් වුණා ඒක තමා මේ දැම අපි මොකරි ෆෝන්ටක් ඇතුරත් කරට පස්සේ අපිට පුළන්මගේ සයිස්සක වැඩි කරගන්න ඕන්න මෙතන අඩු වැඩි කරගන්න පුළුවන් සයිස්සක මේ ලොකුවයකින් අකුරු වැඩ සයිස්සක වැඩි වෙනවා පොඩියකින් සයිස්සක අඩුවෙන ඒවගේ මෙතන මේ ඉලක්කම මේ ෆෝන් සයිස් එකේ ඊ තලයක් තියෙනවා ඒ ඉතාලය බුවට පස්ස අපිට පුළුවන් එතන අදාළ සයිස්සක වැඩි කරගන්න අපිට පුළුවන් පිනිකන් ඩිෆෝල්ට් පාවිච්චි කරන්න ෆෝන්් එක 18 කෙන ෆොන්් එක යාරගෙන් අපි ඒක තම පාවිච්චි කරන්න ඊටත් වඩා ගැනීම අපි වර්ඩ ඩොකමට ටයිප් කරන්න 18 පාචිකන හැම එක්ස්වල 18 පාච්චෙන් නෑ සාමනින් ඔන්න 12 වගේ තම සාමානින් පාවිච්චෙන්න්න නැත්තමර 18 වගේ ගත්හම ලොකු වෙන සයිස්සක වැඩි හරි ඔන්න ඔවජර තම දත් ඇතුළත් කරන්න තියන්නේ ම වගුවට ටයිප් කල්ලා මොන්න පෙන්වා දත් ඇතුළත් කරන විදිහ අපිට සාමාන්‍ය විදිහ දත් ඇතුළත් කරන්න ති අරද දැන් තාමන් තව ූටි දෙයක් කියන්න මෙතන අපිට මේක මේ එක්සල්වල මේ දැම් මේ පැත්තරකි හාම තියෙනවා ඉංග්‍රීසියකුරේ වලින් පේලිය ඉංග්‍රීසියකුරුවලින් යන ඉලක් ගැන ඉංග්‍රීසියකුර මේ විතිර යන ABCD චයිජගේ හෙමයන් හැබැයි එක ඉවරයක් නෑ ඉසඩ් වලින් ආය කැපිටල්ලේ සිම්පල්ලේ හැපිටල් එහෙම එහෙම යන සිම්පල්ලේ කැපිටල්ලේ සිම්පල්ලේ කැපිටල් එහෙම ඉස්රහට යන මේක අපිට ෂෝට්කස් ෂෝට් කට් වගේකුත් තියනවා මේ ෂෝට් කට් ඉදිරියට කියල දෙන්නම් දැකම පීඩියෝකේදි කතා කරන්න බෑන ඊළඟ වීඩියෝකේදී අපි කතා කරමු මේ ම කියන්න ඉළඟ විදිර වීඩියෝකෙති කතා කරන්න දේවල් අපපු බෝල්් කරන විදිහි කතා කරමු ඉටලි කේටික් කතා කරලා කලදාන විදිිය තෙස් කල වෙනස් කරන විදි කතා කරලා ඒටික් කතා කරම ඉළඟ වීඩියගේද මීට පස්සේ අපි එක්සල් ෂෝට්කට් ටි කතා කරලා ඉතුරුවට යම් ඔන්නම ඉළඟ කතා කරනටික ම කිව්වා ඉළඟ විඩිවිදි ඒටි බලාපොරොත්තු ගන්න හෙන අපි අදට වීඩියෝක නතරකපු ඊළඟ සිෂණ එකෙදි සෙට්ටනකම් ම අදර කියලන්න හැමෝටම සුබ දවසක් ජයවේ